ඔන්න ඉතින් එක ගමක රන්මලී කියලා ලස්සන ගෑනු ළමෙක් ජීවත් වුණා. ඒ වගේම මේ ගමට ටිකක් එහාට වෙන්න සමන් කියලා පිරිමි ළමෙක් ජීවත් වුණා. මේ සමන් කියන්නේ සල්ලි තිබ්බ පොහොසත් පවුලක පිරිමි ළමෙක්. හැබැයි රන්මලී නම් දුප්පත් ගෙදරක අහිංසක ගෑන් ළමෙක්. දවසක් මේ සමන් කඩේට ගිහින් එන අතරතුරේ මේ රන්මලීව මුණ ගැහුණා. ඉතින් රන්මලීගේ ලස්සන දැකලා ඒ වෙලාවෙම සමන්ට එයාගේ හිතේ ආදරයක් ඇති වුණා. ගෙදර ගිය සමන්ට නිතරම රන්මලී ගැන මතක් වෙන්න පටන් ගත්තා. රංග, එදා අපි අර කඩේ පැත්තේ ඉඳලා එනකොට මතකද ලස්සන ගෑන් ළමයෙක් දැක්කා. ඔබ දන්නවද ඒ ගෑන් ළමයා? මොන ගමේද? අර හිඟන්නු ඉන්න ගමේ? ඔබට පිස්සුද? හිඟන්නෝ? අනේ ඇයි බං එහෙම කියන්නේ? එහෙම කියන්නේද? එහෙම කියන්නේ බං ඒ ගමේ කන්නන් දින්නවත් නැති හිඟන්නෝ ඉන්න නිසා. ඔබඩන් ඕවට එහෙම ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මටත් උඹලයි ගෙදරින් ඉන්න විසුමක් නැති වෙනවා. අනේ මේ රංගයා නවත්ත ගනින් ඔබේ පම්පෝරිය. ඔබත් හරියට අපේ අර ගෙදර මිනිස්සු වගේනේ. එහෙම මිනිස්සු නෑ බං. ඒත් අපි වගේ මිනිස්සු. මං යනවා බං යන්න. මට වැඩ වගේක් තියෙනවා. මේ විදියට දවස් කීපයක්ම සමන් එයාගේ යාළුවා රංගත් එක්ක රන්මලීව බලන්න මේ ගමට යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් සමන්ට රන්මලී එක්ක කතා කරන්න නම් අවස්ථාවක් හම්බුනේ නෑ. අම්මා, මං කඩේට ගිහිල්ලා එහෙනම් මේ කිරි බෝතල් දෙක විකුණලා එන්නම්. හොඳයි චූටියෝ, පරිස්සමින්. සුපුරුදු විදිහටම රන්මලී කිරි බෝතලුත් තරම් කඩේට යන්න පිටත් වුණා. මේ අතරතුරේ සමන් දැක්කා රන්මලී එයාලගේ ගෙවල් පැත්තෙන් එනවා. අර ගෑන් ළමයා නේද? බලන්න ඕන ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. මේ නංගි, මට පුළුවන්ද ඔයත් එක්ක ටිකක් කතා කරන්න? අනේ මහත්තයෝ, මට ඔයාලත් එක්ක කතා කරන්න බෑ. මට යන්න දෙන්න. ඒ මොකද? අපේ ගමේ අය දැක්කොත් මට විසුමක් නැති වෙයි. ඇයින් එන්න මහත්තයා, මට යන්න. ටික කාලයක් මේ විදියට ගෙවිලා යනවා. ඒත් ඉතින් සමන් නම් එයාගේ හිතේ රන්මලී ගැන තියෙන අදහස නම් අයින් කරගන්න නැහැ. එයා කොහොම හරි උත්සාහ කරන්නේ රන්මලී එක්ක කතා කරන්න. ඉතින් එක දවසක් සමන්ට පුළුවන් වෙනවා රන්මලී එක්ක කතා කරන්න. අනේ ටිකක් කොහොම ඉන්නවද? මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඔයාගේ නම මොකක්ද? මගේ නම රන්මලී මහත්තයා. මට මහත්තයා කියලා කතා කරන්න ඕනේ. මගේ නම සමන්. මට සමන් කියලා කතා කරන්න. හරි මහත්තයා. ඇයි මහත්තයා මට හැමදාම කතා කරන්න ඕන කියන්නේ? අනේ රන්මලී, මම ගොඩක් දවස් ඉඳන් බලන් ඉඳි ඔයාට මේක කියන්නේ කොයි වෙලාවේද කියලා. අහන්නකෝ, මගේ හිතේ ඔයා ගැන පැහැදීමක් ඇති වෙලා තියෙන්නේ. මං ඔයාට කැමතියි. අපෝ මහත්තයා, මහත්තයාගේ ගෙදරින් දැනගත්තොත් අපිව මරයි. අනික අපේ ගමෙන් දැනගත්තොත් මට විසුමක් වෙන්නෙත් නෑ. අනේ ඒක හරියන්නේ නෑ මහත්තයා. මහත්තයා හිත හදාගන්න. වැඩි කාලයක් යන්න කලින් රන්මලීටත් සමන්ව මතක් වෙන්න පටන් ගන්නවා. එයාටත් සමන් ගැන ආදරයක් ඇති වෙනවා. කාලයක් යද්දී මේ දෙන්න හැමෝටම හොරෙන් ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඉතින් එක දවස් මේ දෙන්න කතා කර ඉන්නවා ගමේ ගෑනු කෙනෙක් දකිනවා. රන්මලී නම් මේ දේ ගැන ගොඩක් බය වෙලා. ඉතින් මේ ගෑනු කෙනා රන්මලීගේ සමන්ගේ සම්බන්ධය ගැන ගමේ හැමෝටම ගිහිල්ලා කියනවා. මං තමුන්ව මෙච්චර හොඳට හැදුවේ ඔය වගේ ගොන් මෝඩ වැඩ කරන්නද? මට අයි කියන්න තියන්න එපා පුතා. ඔය සම්බන්ධය වහාම නවත්තන්න ඕනේ. ඇයි තාත්තේ, ඒ ගෑන් ළමයාගේ තියෙන වැරැද්ද මොකක්ද? මට ඒ වගේන් වැඩක් නෑ. ඉක්මනට ඕක නැවැත්තුවොත් හොඳයි. නැත්තම් බලා ගන්න පුළුවන් තමුන්ට. ඉතින් ගෙදර අනිත් අයත් සමන්ට හොඳටම බනිනවා. මේ දේ ගැන ආරංචි වුණ සමන්ගේ නෑදෑයොත් මේකට විරුද්ධ වෙලා බොහොම තදින් සමන්ට බනිනවා. ඔහේගේ කෙල්ල හින්දා අපිට අපේ ළමයෙක්වත් හදාගන්න වෙන්නේ. දැන් මොන ඕක නවත්තන්න කියන්න. නැත්තම් පස්සට පසු දෙවෙන්න වෙයි. පේනවනේ කෙල්ලෙන්. ඔය සම්බන්ධේ නවත්තපන්. අපිට මේ ගමේ ඉන්නවත් බැරි වෙයි. අඩු ගානේ එදා වේලවත් හම්බ කරගන්න බැරි වෙයි. කියන දේ යාලා ඕක නවත්තලා දාන්න. මේ දේ නිසා සමන් වගේම රන්මලෙත් ගොඩක් දුකින් දෙපැත්තට වෙලා ඉන්නවා. ඒත් ඉතින් වැඩි දවසක් මෙයාලට මෙහෙම ඉන්න බෑ. සමන් දවසක් රන්මලීව හම්බ වෙලා පැනලා යන්න කතා කරගන්නවා. රන්මලිත් සමන්ට ගොඩක් ආදරය නිසා මේ දේට එකඟ වෙනවා. එදා රෑ මේ දෙන්න කාටත් හොරෙන් ගමෙන් පැනලා යනවා. ඒත් ඉතින් මේ දෙන්නට කිසිම තැනක ඉන්න බැරි වෙනවා. මොකද සමන්ගේ තාත්තගේ ගෝලයෝ මේ දෙන්න හැම තැනම හොය තමයි හිටියේ. ඉතින් මේ හින්දා සමන් තීරණය කරනවා
ගමෙන් ටිකක් එහාට වෙන්න තියෙන කන්දක ගිහිල්ලා ජීවත් වෙන්න. මේ කන්දේ ගුහාවක් හොයාගන්න මේ දෙන්නා කාලයක් ඒකේ සතුටින් ජීවත් වෙනවා. රන්මලියට නම් මේ කැලේ හුරු වුණත් සමන්ට ටිකක් මේකේ ජීවත් වෙන එක අමාරු වුණා. කොහොම හරි ඉතින් කාලය ඔහොම ගෙවිලා යද්දී මේ දෙන්නට ලස්සන චූටි බබෙකුත් ඉපදෙනවා. ටික දවසක් ගොඩක් සතුටින් මේ තුන්දෙනා මේ විදිහට ජීවත් වෙනවා. රන්මලි, ඔයා දරුවත් එක්ක පරිස්සමට ඔතනටම වෙලා ඉන්න. මම ඉක්මනට කන්න මොන හරි හොයාගෙන එන්නම්. අනේ පුළුවන් ද මහත්තයා ඔයාට තනියම කැලේ යන්න? බෑ කියලා කොහොමද රන්මලි? එහෙම වුණොත් මොනවද අපි කන්නේ? හරි බය වෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා ඉක්මනට එන්නම්. හරි එහෙනම් පරිස්සමින්. හැබැයි ඉතින් ගෝන්න ඉන්න පැත්තට නම් එහෙම යන්න එපා. ඉතින් කන්න මොන හරි හොයාගෙන එන්න සමන් කැලේට පිටත් වෙලා යනවා. ටික දුරක් යද්දී සමන් දකිනවා අඹ ගහක ගොඩාක් අඹ පිරීලා තියෙනවා. අඹ ටිකක් කඩාගෙන ගියා නම් හරි. කොහොම හරි මේ ගහෙන් අඹ ටිකකුත් කඩාගෙන සමන් ආපහු ළමයයි බිරිඳයි ඉඳපු තැනට යනවා. ඔයාට මතකද අර ඈතට වෙන්න තිබ්බ අඹ ගහ? මං ඒකෙන් අඹ ටිකක් කඩන් ආවා. ඒ ගහේ අඹ පිරීලා. හරි මහත්තයා. බබා ටිකක් ලොකු වුණාම අපි ගමට යමු. බබාටයි ඔයාටයි මේ කැලේ මෙහෙම ජීවත් වෙන්න බෑනේ. හරි රන්මලි. අපි එහෙනම් එහෙමවත් කරමුකෝ. මගේ ඇඟට ටිකක් අමාරුයි වගේ අද. මං ටිකක් හාන්සි වෙන්න. අනේ ඇයි මහත්තයා? මොකක්ද අවුල? අනේ මන්දා මටත් හිතාගන්න අමාරුයි. කොහොම හරි ඇඟට ටිකක් අමාරුයි. හරි දැන් රෑවීගෙනනේ එන්නේ. අපි තුන්දෙනාම එහෙනම් නිදාගමු. ඔන්න ඉතින් එදා දවසත් මේ විදියට ගෙවිලා යනවා. පහුවදා උදේ නැගිටිද්දී රන්මලියට නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි දකින්න ලැබුණේ. මහත්තයා අයියෝ ඔය දිනට මොකද මේ වෙලා තියෙන්නේ? හොඳටම උනාරං. මේ රන්මලි මගේ ඇඟට හරිම අමාරුයි. අනේ මහත්තයා මේක කැලෑවනේ. දැන් කොහෙන්ද බෙහෙත් හොයන්නේ? හරි හොඳයි. මං දන්නවා මේකට බෙහෙතක්. ඔයාලා දෙන්න පරිස්සමට ඉන්නකෝ. මං ඉක්මනට ගිහිල්ලා එන්නම්. ඉතින් රන්මලි දුකෙන්ම හරි ඉක්මනින් බෙහෙත් හොයන්න යන්න පිටත් වුණා. ඉතින් එයා බෙහෙත් හොයන්න ගිය අතරේ මේ ගුහාවට ලොකු අන්තියන ගෝනෙක් එනවා. අනේ ගුහාවට කඩන්නට මේ ගෝනා සමන්වයි පොඩි ළමයවයි පාගල ඇනලා මරලා දානවා. කන්ද මුදුනටම බෙහෙත් හොයන්න ගියපු රන්මලි ආපහු එන්නෙත් හරිම කලබලෙන්. ඉතින් ගුහාව ළඟට ආපු රන්මලියට දැක ගන්න පුළුවන් උනේ හීනෙන්වත් නොහිතපු දෙයක්. රන්මලි එද්දී එයාගේ ළමයයි දරුවයි දෙන්නම මැරිලා. මේ සිද්ධිය නැති වුණු දුකයි වේදනාවයි දරා ගන්න බැරුව රන්මලි අපිට මෙහෙම වුණේ ගමේ මිනිස්සුයි නෑදෑයෝයි අපිට අකමැති වුණු හින්දා කියලා හිතාගෙන අර මැරිච්ච ළමයාත් අරගෙන කන්ද මුදුනට දුවගෙන යනවා. අපිට මෙහෙම කරාට මම උඹලා සේරගෙන්ම පලිගන්නවා. ඉතින් මේ විදිහට කන්දෙන් පල්ලෙහාට ළමයාත් එක්කම පැනලා රන්මලිත් එයාගේ ජීවිතේ නැති කරගත්තා. මේ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සේ රන්මලිගේ අවතාරය එයාගේ ළමයාත් එක්කම මේ කන්දයාවට සැරිසරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි එයාලට විරුද්ධ වුණු හැමෝටම මේ දෙන්නම මැවි පේන්න ගත්තා.